ඩෙසර්ට් ඔන්ලි එකක් ගමු. ඒ වැරෙන්නේ නැහැ නේ සිරාවට. මේ ගන් සානා වෝල් ෆ්‍රයි ඉන් කරපන්. මචං උපාරක් දාලා වෝල් ෆ්‍රයි ඉන් කරපන්. එතකොට අවුලක් නැහැ නේ. එතකොට අවුලක් නැහැ නේ විසි. වෝල් ෆ්‍රයි ඉන් කරලා. බලෙල් බඩ දාන්න බෑ. බලෙන් හෙල් බඩ දාන්න බෑ. ඩයලොග් එකට තපා කරලා ඇවිල්ලා තියෙනවා. ඩෙසර්ට් ඔන්ලි ගහවොත් ක්‍රිමාවක් දාමු මේ පැත්තට. ක්‍රිමාවක් දාමු. ඒත් මේ ඉක් කරලා දානත් ඕනේ. ඔක්කොම හාවුලන්නේ නැහැ වා. ඌ බලපන් ඌ සුබවාදී වෙයි හිතන කොල්ලෙක් බා. ඌ සුබවාදී හරිද ඔයාලා හරිද දානවා එහෙනම් හරි. ඒ කවුද බම් මේ අඩෝ මෙච්චර මේ ස්පෙක්ට් ගන්න. ඉස්පෙට් පහයි බින්ජෝ ඉන්නේ. දාන අපේ හරියට ආපෝ ඔක්කොම ස්පෙක්ට් දැම්මා. හරියට දාන්න. ආඩවරේ ඒඩවරේ 21 හිටියා. ඒ 28 ගව්වත් දිග. අනේ ගහපන්. අනේ ගහපන් 28. මචං උඹ මේක ගැව්වොත් නොන් සානා. ඔහු මල්ලපන් සානා කියලා මම නටනවා මචං මෙතන හරිද දානවා මචං ඩීජේ එකක් හරිද මම මෙතන නටනවා මචං බින්දුවක් දානවා ආයේ නටනවා මචං සිරු වෙන්නේ මේ කොල්ලෙක් දාලා 20 අවංකයි හිල දෙන්න තයිල මම කොහෙන්ද බං ඔය වචනේ එන්නේ මට බඩගිනි බං අයියෝ මම ඊයේපත් කෑවෙත් නෑ අද සවර්ම එකක් කෑවා ඔය අනම්මනම් කාලා ඉන්නේ පත් කන්නදුව මට එන අවුල් බං ඕ බං දෙන්න ඉන්නේ සාන ඔහොම අල්ලපන් සාන හරිද කවුද මේ සිංජොට විසිල් එකතු කරගන්නවා ඒ වදා මොකද දුරේ මේ සිංජොට විසිල් අපි එකතු කරගන්නවා ලැබුණා නම් මේ රසායනයේ මූවමන්ට් එක හොඳද කියන්නේ වැඩක් නැහැ ඔන්නෝ විදිය ගත්තාම ඕ රසායනයියා අම්මෝ ඒ අඩේ බෝල් ප්‍රදාලා නැහැ නේ බං කොහොමද අම්මට බෝල් ප්‍රදාලා බං නෑ උල්පදා මේ බෝල් ප්‍රාමට පෙන්නනවානේ බං බෝල් ප්‍රදා බෝල් ප්‍රදාලා නැහැ මොකක්ද මේ බෝල් ප්‍රා එකක් පෙන්නන්නේ බං උල්පදා වංගද වෙතේ නිල් පාටේ ඒ වෝල් එක වෝල් එක මේ නෑ ඊට හැබැයි බෝල් ප්‍රා මාක් එකක් පෙන්නනවානේ ඒ මූ මැරුන් නැත්තේ හෙල්මට් එක ඉන්න නෑ ඊපී ඇන්ටෝනියෝ නෑ බල hina වෙන්න එපා ඌ රවුන්ඩ් තුනකම එලිමන්ට් උනා ඔය දැන් දැක්කද එලිමන්ට් උනා අර අර දැක්කනේ යා එලිමන්ට් මම උඹලා රසායනයේ ඉඳන් තව එකක් 28 වැදුනා මුලින්ම මචං බඩුව තමයි රසායනය අපතයි රසායනය අපතර මැදේ දවරු බඩු කැල්ලෝ කිව්ව දැන් බච්චු එක තේරෙන්නේ නැතුණා අම්මෝ මට විද්‍යාවේ මූල බාන්නනවා මම මේ වරදර හෙඩ්සෙට් එක මගුල් වල වදින්නේ නැහැ මොයි වරද ඒ ෂැඩෝ පටන් ගන්න කලින් මොකද්ද කිව්වේ විද්‍යාව ඔය ලොකු අයියලා දැක්කේ අපි ටක්කේ ටකුල් කළා අනිවාර්යෙන් ගේමින් හයිලයිට් ඔය වොයිස් ක්ලිප් එක අරගෙන මුල් කැල්ලා දන්නොත් බලපන්න නැද්ද කියලා ඉතින් මඩ උඩ ආතර වාරම් රසාන් සේට් කිරි විසියා ආච්චිට මාල් කරපල්ලු විසියා එලිමෙන්ට් උනා මල්ලි ඕක කොහෙන් හරි ඇවිල්ලා කෙරි ඈ
පස්සෙන් ආ සුද්දා. ඕක තලාගෙන. විසි මුහුණට රස් කරපන් විසි. ස්ටෙපන් thank you so much ආදරයි මචං රෝසස් වලට ආදරයි සුද්දා දැන් විසි කියනවා ඇති රසාන්ට. විපතක් වුණා උඹලා මොනවද වාදී ලීඩ ඈ අර දැක්කනේ එලිවෙට් එක අඩේ අපරාධේ බං අපරාධේ ඔයි යකෝ තලවතු කොට හිමිකාරයෝ දෙන්නෙක් මේ ගහන්නේ රත් කරන්නේ සක්සා වෙන්න රසායනික ඉන්නකොට තමයි අලි තනි කර කරම ගහපන් YouTube එක හෙඩ්සෙට් වලින් වගේ වදින්නේ ඔන්න ඕකට ගහපන් කම්බෝ හරි බන්දේ හරි දැන් ගවුලක් නැහැ තලවතුකට අපේ ලොකු ඉන්නේ තලවතුකට ලොකු ඉන්නේ අල්ලපන් පුතේ අල්ලපන් ඕම අල්ලපන් සානා පාරක් අයින කොල්ල කල සෙට් එකම ෂා පාරක් දාමු මචං කට්ටියම ලයිව් එක කරලා සාලිය after long time සාලිය මොකද වෙන්නේ සුද්දා ඔයාලා දැන් හොයන්නත් නැහැ පැටියෝ සාලිය මොකද වෙන්නේ පැටියෝ අනුවයි කලර් එකවන් මම පැත්තට වෙන්නේ DDFI account එකක් තියනවා කාටද ඕනේ ස්කීම් එක ඉතින් මොකද වෙන්නේ ඊට ඕනේ නේ ඕනේ මේ කොහෙන්ද බම්මු වෙන්නේ අපි විසි අදිහා පොඩ්ඩක් බලමු ලන්ඩ් එක ඔක ඔක්ගායි අම්පා උඩුනා අරුදියම් බලමු පටසිරි උනා විසි ඉවරයි රෙදි ඉල්ලනේ විසි බලපන්කෝ මේ සොට්ටයක් බලන්න ආසාවට අපි ස්පෙක් කරපුවාම අඩේ මේ පාරක් තියාගන්න පහට 6යි සාරා ජාපන් 6 කියලා අල්ලන්න පුළුවන් අපිට දැක්ක අඩේ මොනවා නැතත් බං විසියට බං මුල් කෑම වේලා හම්බ වෙනවා බං ඒකනේ මොන මගුලක් ගෝයි මටමනේ වන්ති අඩේ මුවා පට්ට ගේමක් අල්ලන්නේ බං එහා පැත්තේ ඉන්න කුක්කියට නම් ප්ලේ කරන ඩබලක් එකයි අද එහෙම කියන්නේ ආපා විසිට එකයි මේ රසාන එන්නේ නෑ මෝ කියනවා එකයි ඉන්නේ අඩෝ ආදි දේක වදී කියලා ගෝලි ස්පීඩ් එක ඩබල් එක රසායන නෑ ස්මාර්ට් ෆෝන් දෙන්නගේ මරුව රසායනේ අල්ලන්නේ ගෝල් එකට තියනවා යට හයයි බං ඒ බැටරි 10න් නේ ගහන්නේ 10ක් දැන් අඩු වෙදී කලවතු කොට ඉස්පා දැන් මම තන්න
කියලා කොල්ලෙක් දානවා. මම නෙමෙයි ඈ කොල්ලෙක් දැම්මේ මේ කමෙන්ට් එකේ. වයිට් එක ඒ විසියාගේ නම්බරේ දාලා ස්පයි කියලා කතා කරන් ගියමුද බං? ඈ බං. බලයින් සෙට් එකම ලයිව් එක ලයික් එකක් දාමු බොයිස්. කට්ටියම ලයිව් එක ලයික් එකක් දාමු. ෂෙයා පාරක් දාමු බොයිස්. කට්ටියම ගැම්මක් අල්ලමු. මේ කිය අපි විසියා බලමු. විසි එන්නා ගන්නේ මොකාටද කියලා අපි බලමු. ජීව් දුර කරලා ළඟට ඒ කවුද ඉන්නේ? ලොක් ඉන්නේ Call of Duty Warzone දානවා. ඒක දාගන්න ඕනේ මට දාන්නේ කියලාද? දාන්නේ. දාන්න මොකද කියන්නේ? දැන් Call of Duty Warzone එක මම ඊයේ දාගත්තා බා. දාමේ නා. දෙන්නම දැන්. දෙන්නම එකටම යන්නේ. ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. මුලින් ඩවුන්ලෝඩ් කරන කොච්චර කියලා කියද? මම ෆයිල් එකේ ඉන්න පැය 3ක් විතර ගියේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරගෙන. මේ PDF කොහොමද? 180 දෙකේ වගේ. නෑ මම PDF ද? ඔව් ඔව්. පාරක් තියයිද ශාන පාරවල් තියයිද? අම්මෝ අවුලක් නෑ බං වෙල් ප්ලේඩ් වෙල් ප්ලේ. විශේෂයෙන්ම සුපිරිය නෑ රසානේ. අඩෝ ඇත්තටම සුපිරිය. අඩෝ මචං කියන්න වචන නෑ බොයිස් ගේම් ප්ලේ එක ගැන ඔයාලා මොකද කියන්නේ?